කොහෙද ඔයා යන්නේ? මොනවද? ඕකෙදී දැන්ද මට කියන්නේ ආ? ඒ කියන්නේ මේ වෙනකන් එයාගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. කවුද මේ? කවුද? ඔයා කවුද කියනවා? ඔයා අපේ සොංගිගේ ෆෝන් එක. ෆෝන් එක සොංගියට දෙනවා. එයා මොන එකටද? ගෙදර යන්න නැතුව අල්ලපු ගෙදරට ගිහිල්ලා ඉන්නේ. සොංගි මෙහෙට ආවද? මනුස්සෙක් වැරදිලා ගේ ඇතුළට ආව නම් ආපහු යවන එක නේද කරන්න ඕනේ? අනිත් එක හොඳ සිහියකින් නෙවෙයි හිටියේ. තමුන්ගේ කෝල් එකට ආන්සර් කරලා මේ වෙලාව වෙනකන් එයාව මගේ ගෙදර තියාගත්ත නිසා මට ස්තුති කරන එක නේද කරන්න ඕන. මෙහෙදී ඔයාගෙන් මෙයාට කරදරයක් උනේ නෑනේ. ඉක්මනට මගේ ගෙදරින් අයින් කරගන්නවා. මොනවා? අයින් කරන්න? මේ මිනිස්සයා කතා කරන හැටි විතරක් මෙයා කුණු ගොඩක් කියලාද හිතුවේ? මොනවද අයින් කරන්න කියන්නේ? මට ඔයා විශ්වාස නෑ. කරුණා කරලා හෑන්ඩ් ෆෝන් එක දෙනවා. ෆෝන් එක දෙන්න කියලා කිව්වේ. ඔයා සොංගිව දන්නවනේ? එයා තමයි අද මේ රටේ ඉන්න ජනප්‍රියම නිලිය. ඔයා කරපු මේ වැඩේ හින්දා එයාගේ නමට කැලලක් වෙන්නත් පුළුවන්. ඔයාව විශ්වාස කරලා මට මෙයාවර නිකන් මෙහෙ යන්න බෑ. ඒක ඇත්ත. ඔයා කියන විදිහට මේ කියන ළමයි මේ රටේ ගොඩක් ජනප්‍රිය කෙනෙක් නම් මං ඒ ඔයා විශ්වාස කරලා මෙයාව නිකම්ම ගෙනියන්න දෙන්නේ. මෙයා දැන් බීලා වෙරි වෙලා ඉන්නේ. එයාගේ ආරක්ෂාව ගැන මටත් ඔයා වගේම හිතන්න වෙනවා. මොනවද හිතන්නේ? දැනගන්නවා මේ ඉන්නේ මං කසාද බඳින්න ඉන්න කෙනා. මොකද්ද මේ සද්දේ? හරියට නිදා ගන්නවත් නැහැ. ජොන්සන්ගේ ඔයා මේ ඉන්නේ වෙන ගෙදරක් කියලා දන්නවද? කොහෙද මං ඉන්නේ? මම ඒක ඔයාගෙන් අහන්න ඕනේ. කොහෙද? හරි එන්න. අල්ලගන්න මාව. කොහෙද යන්නේ? එන්න. අපි දැන් ගෙදර යන්නේ. හරි. ඔහොම එන්න. බලාගෙන. මොකද මගේ පස්සේ යන්නේ? ආවේ නැත්තම් මොනවා වෙයි කියලාද හිතන්නේ? හරියට 100ක්වත් නැතුව එහෙම දිවට වෙන ගෙදරකටත් ගිහිල්ලා. කොහෙට මොකක් හරි කරදරයක් කළා නම් එහෙම බලපු ගමන් පේනවා මේ මිනිහා හොඳ මිනිහෙක් නෙවෙයි කියලා. අර මාන්සි ආයන්න නිදා ගන්න. මටත් මාන්සි මොනවා හරි බීලා යන්න. හරි බීම කපුවා. හරිම සීතලයි. දැන් වෙලාව කීයට විතරද? මේ බලන්නකෝ. දැන් හොඳටම රෑ වෙලානේ.
දන්නේ නැද්ද? හරි හරි කිව්වනේ මම යන්නම් කියලා. යනවා. ඔකට ඉතින් ගහන්න ඕනේ නෑනේ. ඒක තා බලන්න යනවා. මගේ ඔළුව. මං තොරට ගනින්න කලින් හරි හරි යන්න. අනන්තෙන් පියවා ඇවිදින් තරු කුඹුරා මගේ ඔළුව. මං තොරට ගනින්න කලින් හරි හරි යන්න. මට නම් පිස්සු. හෙලෝ සෙමි නේද? අනේ සෝරි මට ඒක අමතක වුණා. නෑ සොංගි හොඳටම බීලා වැරදිලා අල්ලපු ගෙදරට ගිහිල්ලා. කමක් නෑ. පරක්කුණ එක හොඳයි. ෂූටිං වලට වෙලා ගියා. මටත් එන්න බැරි වෙනවා. ඒ නිසා අපි පසු දවසක යමු. මට ෂූටිං යන්න තියෙනවා. බයි. අයියේ අද මොකද පරක්කු වෙලා? අද ඉතින් මන් ටිකක් වැඩිපුර වැඩ කරන දවසනේ. වපුරන තරමටලුනේ අස්වෙන්න හම්බෙනවා කියන්නේ. ඔයා මේ මහන්සි වෙන විදිය දැක්කහම මට හිතෙනවා කවදා හරි ලෝකේ ලොකුම ධනවතා වෙයි කියලා. ගෙදරට ගියත් ඔයව දකින්න නම් හරි අමාරුයි. මම මේ මුරණ්ඩු ගෑනු ළමයෙකුට ආදරය කරන්න පටන් අරන් ඒකයි. කවුද ඒ ගෑන් ළමයා? පුදුමයි ඒ ගෑන් ළමයාට කැමතිනවා කිව්වහම. මට නම් කැමති නැති කෙනෙක් හරි ඉන්නවා කියලා කියන්න පුළුවන් ඒ තයියට. ඔයා ඉතින් හැමදාම වැඩ කරනවා විතරයිනේ. SNC group එකේ උරුමකාරයා. මොන කෙල්ලද ඉතින් ඔයාට අකමැති වෙන්නේ? හොඳට වැඩ කරනව නේද? ඔයා කවුද කියලා දන්නේ නැති නිසා හොඳට වැඩ කරන්න. අයියා නම් ගිය ගමන්ම ජෙනරල් මැනේජර් කළා. ඒත් මං නිකන් සේවකෙක්. වැඩිමල් සහෝදරයට කම්පැනි අයිති වෙන නිසා උරුමකාරයෙක් වෙන්න හිතලා මං ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. මගේ හීනේ උනේ හොඳ පශු වෛද්‍යවරයෙක් වෙන්න. දන්නවා. ඔයාට ඕන දෙයක් පුළුවන්. ඔයා මට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. ඒ වගේම ඔයත් මට කවදාවත් ඔයා වගේ වෙන්න බෑ. මං ඉතින් හැමදාම බැරි දේවල් පස්සේ ගිහිල්ලා නැහෙන මිනිස්සෙක්. මං කතා කරලා එන්නම්. ඔයා ඇතුළට යන්න. කවුද මං නරකයි කියලා කියන්නේ? මං ගොඩක් අයව නැති කළා. ඒ වගේම නැති කරන්න ඕන ඇත්තව ගොඩාක් ඉන්නවා. ඔයා ඉන්නෙත් ඒ ගොඩේ. ඒ නිසා මගෙන් උදව් ඉල්ලන එක එච්චර හොඳ නෑ. ඔයා ඒ ගැන පොඩ්ඩක් හිතන්න. අපයාකට බින්දුව දීපු මහාචාර්යතුමා චොන්සොන් ඊ දැන් කොහෙද ඉන්නේ? මොකද හිටි හැටියම අක්කව එයාගේ ලකුණු වැඩි කරන්නවත් යන්නේ. කොහෙද ඉන්නේ කියලා කියනවා.
ඇයිනේ? ඔයාගේ මූණට මොනවාරි වුණාද? ඇයි? මූණ ටිකක් හිතමිලා වගේනේ. ඊයේ මම දැල්ලු වගේක් කෑවා. සමහරවිට ඒ හින්දා වෙන්නද? එහෙමද? හැබැයි අද නම් ඔයාට ෂූටින් යන්න බැරි වෙයි වගේ. අද නම් කොහොම හරි යන්න ඕනේ. ගොඩක් කාලෙකින් දැක්කේ. ඒයි. ඔයා මේ සැලෝන් එක මාරු කරන්න ඕනේ. ඔයා ඒක කිව්වේ මටද? ඔය තරම්ම මෝඩයිද කියන දේ තේරුම් ගන්න බැරි. මෙතන මට කතා කරන්න තව කවුද ඉන්නේ? ඒත් ඇයි මම සැලෝන් එක මාරු කරන්නේ? ඔයාව හම්බුනහම මගේ හිත සවුත්තු වෙන හින්දා. ඔය මූණ දකින්න මං ආස නැහැ. මටත් එහෙමනේ. ඔයා සැලෝන් එක මාරු කරගත්තොත් නරකද? Tamante වඩා සීනියර් කෙනෙක් දෙයක් කිව්වහම මේක පිළිගන්නවා. ඔයා මට වඩා වයසින් වැඩි වෙන්න පුළුවන්. හැබැයි මම කියන්න තියෙන දේ කෙලින් කියනවා. ඔයා වයසින් වැඩි වුණාට මමයි සීනියර්. මොකක්? මට අවුරුදු 15 ඉඳන් අවුරුදු 12ක් මේ වෙනකන් රඟපාලා තියෙනවා. ඔයා රඟපාන්න අරන් අවුරුදු 4යි. අවුරුදු 4ක් රඟපාපු ඔයාද 12ක් රඟපාපු මමද වැඩි සීනියර්? ඔයාට වැඩි බලයක් තියෙන්න පුළුවන්. හැබැයි වැඩි හැකියාව තියෙන්නේ මල් ළඟ. ඒ හින්දා වෙන්නේ නැති එහෙනම් ඔය ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එක කරන්න බාර අරගෙන තියෙන්නේ. ඒක මමයි කරන්න හිටියේ කියලා දැනගත්තු නිසාද? ඔව්. කොහොමද දැනගත්තේ? ඔයා හිතනවද මම පහත් කෙනෙක් කියලා? අනේ නෑ. උස් පහත්කමට වඩා මිනිස්සු ක්‍රියා කරන විදිහෙන් තමයි මං එයාලා මැනගන්නේ. ඔයා මං ගැන මොනවා හිතන් හිටියත් එක දෙයක් මං ගැන දැනගන්න. ඔයාට වැඩිය මම දක්ෂයි. ඇත්තද? අනන්තින් පියමා ඇවිදින් තරු කුඹුරා. මිනිස්සු ඔයා ගැන ගොඩාක් කතා වෙනවා. ඔයාට කරන්න පුළුවන් සින්ඩ්‍රෙල්ලා වගේ සුරංගනා කතා විතරයි කියලා. ඔයා ඉතින් තෝරගන්නෙත් ඒවා විතරයිනේ. මගේ මේ කනට ඇහිලා තියෙන ඔයා තෝරගන්න ගොඩාක් ඩ්‍රාමා අසාර්ථකයි කියලා. ඉතින් මොකද? මිනිස්සු එකතු වුණාම මං ගැන කතා කරනවා කියන්නේ මගේ ඩ්‍රාමා හරි ප්‍රසිද්ධයි කියන එකනේ. ඔයා ගැන කවුරුත් එහෙම කතා වෙනවද? හිටියත් හරියට මැරුණු කෙනෙක් වගේ. මං කරන දේවල් හොඳ වුණත් නරක වුණත් මිනිස්සුන්ගෙන් ලබන්න ඕනි ගෞරවය මේ වෙනකොටත් ලබාගෙන ඉවරයි. එතකොට මට එහෙම ගෞරවයක් නැහැ කියලාද කියන්නේ? නෑ. ඔයා ගිය මාසේ රඟපාපු ඩ්‍රාමා එකටත් රේටින්ග්ස් ලැබුණේ 104යි නේද? ඒ කියන්නේ ඒක අසාර්ථකයි. ඔයා ලොකුවට හිතුවට ඔයාගෙන ඇත්තටම මට හරි කනගාටුයි. හැබැයි ඒක ඔය බලන ප්‍රතිශතයම නෙවෙයි. මගේ ඩ්‍රාම එක හොඳට හදලා තියෙනවා කියලා මිනිස්සු මොනතරම් කතා වෙනවද? ඒ ඩ්‍රාම එක බලලා මොනතරම් නම් මිනිස්සු දුක් වුණාද? ඉතින් තවත් මොනවද? දුක් වෙන එක ඉතින් අහන්න දෙයක්ද? ඔයාව තෝරගත්ත ඩිරෙක්ටර්ත් සෑහෙන දුක් වුණානේ. එයාගේ තේරීම ගැන. ආයිත් නම් ඔයාට අවස්ථාවක් ලැබෙන එකක් නෑ. සැලෝන් එකක් වදාගත්තොත් හොඳ නැද්ද? ඒයි මම ඔයාට මට තව දෙයක් කියන්න තියෙනවා. ඔයා මං ගැන බොරු කටකතා පතුරවන්න ගොඩක් මහන්සි වුණා කියලාත් මට දැනගන්න ලැබුණා. මගේ කීර්ති නාමයට හානි කරන්න හදනවා කියලා මං ඔයාට නඩු දාන්නත් ලෑස්ති වුණා. ඒක ඔයා දන්නවද? දැන්වත් ඔය වැඩේ නවත්තනවා. ඔයා SNC ගෲප් එකේ දෙවෙනි පුතත් එක්ක සම්බන්ධයි කියලා අහන්න ලැබුණා. ඒකත් කටකතාවක්ද? කටකතාවක් නෙවෙයි ඒක ඇත්ත. හැබැයි ඒක ටිකක් වෙනස් වෙන්න ඕනේ. මම නෙවෙයි. ඒගොල්ලෝ මුලින් මේ යෝජනාව අරගෙන ආවේ. ඒක හින්දා වෙන්නේ නැති එහෙනම් ඔයාගේ මහලොකු නම විකුණලා සල්ලි හම්බ කරන ඔයාගේ අම්මා මේ දවස්වල SNC එක පැත්තේ රවුම් ගහනවයි කියලා අහන්න ලැබුණේ. අනාගත බෑනව එහෙමත් හම්බ වෙන්න ඕන ඇතිනේ. ඔයාගේ මල්ලිටත් එහෙට යන්න කියන්නකෝ. පවුලේ අයව මේවට ගාව ගන්න එපා. ඇයි? කවුද දන්නේ මමත් ඒ පවුලට සම්බන්ධ වෙයිද කියලා? ඔයා අකමැති නම් පැත්තකට වෙන්න. තමුන්ට දිරවන්න නැති දේවල් මොන හේකටද කන්න යන්නේ?
කන්න බැරිකම නෙමෙයි කන්නේ නැතිකම. මං කන්න අකමැති දේවල් එකපාරට විසි කරලා දාන්න කලින් මං බලනවා සතෙක් හරි ඒ දේවල් කන්න ඉන්නවද කියලා. ඔයාට හොඳයි නම් ඒ දේවල් අරන් කන්න. මොනවා? ඔයා කොහොමද මෙතෙන්ට ආවේ? එළියට යන්න. යන්න? කොහේ යන්නද? මේ බලනවා. මට මේ ගෑනිත් එක දෙයක් කතා කරගන්න තියෙනවා. මෙතන පැත්තට පනින්න නැතුව මෙතනින් පිට වෙනවා. මං හොඳටම බය වෙලා ඉන්නේ කියලා දන්නවද? මම මෙහෙ ඉන්න බව කොහොමද දැනගත්තේ? මොකද? ඔයා ඔය විදිහට බලන්නේ මං ඒ වැරදිලා ඔයාලා ගෙදර ආපු නිසාද? මොන හරි ඒ ගැන වට දැනගන්න තියනවද? වැරද්දක් උනේ. එහෙම වෙන්න පුළුවන් නේ? මිනිස්සු නාම වැරදි වෙනවා. වැරදි වුණාම සමාව දෙනවා. ඉතින් මගේ අතින් වැරද්දක් උනේ. මේ ඉන්නේ කවුද? කාගෙන් හරිද මගේ ෆොටෝ බලන්නේ? ඒ කවුද? මං උත්තර දෙන්න ඕනිද? මොනවද මේ කරන්න හදන්නේ? පිස්සු හැදිලාද? ඔයා කවුද? අපි කැමති දේවල් අකමැති දේවල් ගොඩක් මේ සිද්ධ වෙනවා. මේ ඉන්න මිනිස්සු එකට කියන්නේ දෛවය කියලා. මේකත් දෛවය වෙන්නේ නැති. හරි කෙල්ලව හොයාගෙන ඉවරයක් කරන්න. ගෞරව නාමයට ඉල්ලුම් කරන වෙලාවේ මේ ළමයා ජීවතුන් අතර ඉන්න බව කාටවත්ම දැනගන්න තියන්න එපා. හොඳයි.